අනික් අය ඔයා ගමනක් යන බව විතරක් දැනගත්තාම හොඳට මැති. ඔයා යන්නේ මොන ගමනද කියලා ඔයා විතරයි දැනගන්න. අපි හැමෝගෙම ජීවිත කතාව රෝහලකින් පටන් අරගෙන සොහොනකින් ඉවර වෙනවනේ. හැබැයි සොහොනට යන්නේ මොන පාරද කියන එක මිනිස්යාගෙන් මිනිස්යාට වෙනස්. පුතා ඔය ගමන යද්දී ඔයාට නැති වුණේ මොනවාද? ඔයා කොච්චර අමාරුවෙන්ද ওই ගමන යන්නේ? ඔයා ජීවිතේ කොච්චර දුක් විඳලා ඉන්නවද කියන එක හැමෝම දැනගන්න ඕනේ නෑ. හැබැයි ජීවිතේ අන්තිමට අවසාන හුස්ම ටික හෙලනකොට හිත සතුටු වෙන්න පුළුවන් දේවල් ටික විතරක් ඔය ගමනේ අතරමැද එකතු කරගන්න. ඒ හින්දා ඔය යන හැම ගමනක් ගානෙම කියන අඩියක් ගානේ කවදා හරි මැරෙන බව දැනගෙන ඔය ගමන සැලසුම් කරන්න. දවසකදී මැරෙන මොහොතේදී හරි ඌණන් ආවේ මාර ලස්සන ගමනක් කියලා තව කෙනෙක්ගේ කටින් පිට වෙන විදිහට ඔයාගේ ජීවිත ගමන හරි ලස්සනට සැලසුම්